ගංවතුර සහ නායෑම් හේතු කොටගෙන මියගිය සහ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව කොපමණද? මෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව පසුගිය දිනවලත් දැනුත් සමාජය තුළ විවිධ වූ කරුණු කාරණා ඉස්මතු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් ඊට අදාළව යම් යම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරත් විපක්ෂ බලවේග විසින් ඒවා එතරම් පිළිගැනීමට සූදානම් නැති බවක් තමයි අපිට පෙන්눔 කෙරෙන්නේ. මොකද ඔවුන්ගේ චෝදනාව බවට පත් වී තිබෙන්නේ මේ රජය විසින් ප්‍රකාශ කරන සංඛ්‍යාවට වඩා විශාල වශයෙන් මියගිය සහ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව වැඩි කියන එක තමයි ඔවුන්ගේ තර්කය බවට පත් වී තිබෙන්නේ. ඉතින් එහෙම පරිසරයක් තුල ඔවුන්ගේ පැත්තෙන් උනත් එහෙනම් රජය විසින් බොරු ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම් එහෙනම් විපක්ෂය විසින් මෙහි සැබෑ සංඛ්‍යා ලේඛන කුමක්ද යන්න නිවැරදිව ජනතාවට ප්‍රකාශ කළ යුතුයි. නමුත් එවැනි දෙයක්වත් අපිට පෙන්눔 කරන්නේ නැහැ. ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරත් ඇතැම් අය පුද්ගලයන් ඒවා පිළිගැනීමට රජය හෝ බහුතර ජනතාවකුත් සූදානම් නැති බවක් තමයි අපිට පෙන්눔 කෙරෙන්නේ. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මෙන්න මේ කියන කරුණු කාරණාවලට අනුව ඒ කියන්නේ මේ ගම් අතුරෙන් සහ නායෑමෙන් කොපමණ සංඛ්‍යාවක් මියගොස් තිබෙනවද, කොපමණ සංඛ්‍යාවක් අතුරුදහන් වී තිබෙනවද, අන්න ඊට අදාළ සියලු සාක්ෂි සහ සාධක සහ එහෙම නැත්නම් සංඛ්‍යා ලේඛන මේ අවස්ථාවේ මා සතුව තිබෙනවා. එතෙන්දී මෙන්න මේ මා විසින් ඉදිරිපත් කරන ලද කරුණු කාරණා වලට අනුව ඔබට අවබෝධ කරගන්න පුළුවන්. එහෙමනම් මේ කියන නායෑමෙන් සහ ගංඋතර තත්ත්වයේ හේතු කොටගෙන කොතරම් සංඛ්‍යාවක් කොයි කුමන පළාත්වල මියගොස් තිබෙනවද, අතුරුදහන් වී තිබෙනවද කියනක සැබෑ සංඛ්‍යා ලේඛන තමයි මා දැන් ඔබට ඉදිරිපත් කිරීමට යන්නේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මේ මධ්‍යම පළාත. මොකද මධ්‍යම පළාත බොහෝ දිනාගේ දැඩි අවධානයට ලක් වූ ප්‍රදේශයක්. ඒක හේතුවක් තමයි මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන තමයි මේ ගම් අතුරෙන් සහ නායෑමෙන් වැඩිම විනාශයක් සහ එහෙම නැත්නම් වැඩිම ආපදාවක් සිද්ධ වුණේ. ඉතින් ඒ තුලින් විශාල පිරිසක් අතුරුදහන් වුණා. විශාල පිරිසක් මිය ගියා. අතුරුදහන් වූ පුද්ගලයන්ගේ සිරුරු තවමත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඉතින් මෙන්න මෙවැනි පරිසරයක් තුල අපි දැක්කා අර සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති කබීර් රෂීන් පවා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරලා තිබුණා මේ ගම්පොළ නගරය ආසන්න කේන්ද්‍ර කර එහෙම නැත්නම් ගම්පොළ ප්‍රදේශයේ පමණක් 1000කට ආසන්න පිරිසක් එහෙම නැත්නම් 1000ක් පමණ මියගොස් සහ අතුරුදහන් වී ඇතැයි කෙලිවරලා. නමුත් ඒ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔහු ඉදිරිපත් කර ඒ කරුණු සම්බන්ධයෙන් බරපතල සමාජ විරෝධයක් පවා ඔහු වෙතට එල්ල වුණා. ඒ අවස්ථාවේ අපි දැක්කා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ අභියෝගයක් කරා කබීර් රෂීන් මන්ත්‍රීවරයාට පුළුවන් නම් ඔය කියන සංඛ්‍යා ලේඛන දත්ත ඇතුව ඔප්පු කර පෙන්නන කියලා. ඒ විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ වගේ බොරු නොකිය ඔය කියන කතන්දරය පාර්ලිමේන්තුවෙන් පිට ප්‍රවෘත්ති සාකච්ඡාවකට හෝ එහෙම නැත්නම් වෙනත් ස්ථානයකදී ප්‍රකාශ කරන්න. එහෙම ප්‍රකාශ කරොත් ඔබට විරුද්ධව අපි නඩු දානවා කියන එක තමයි ඔහු ප්‍රකාශ කරේ. ඉතින් එහි ගම්ම්‍ය වන කරුණ තමයි මේ බොරු ප්‍රචාරය පතුරවන්න එපා. මේ සංඛ්‍යා ලේඛන වැරදි. ඔබ මේ බොරු චෝදනා කරන්නේ. ඔබ මේ බොරු කියමින් මිනිස්සුන්ව රවටමින් මිනිස්සු කුලප්පු කිරීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඕවා මේ පාර්ලිමේන්තුව ඇතුළේ වරප්‍රසාද වලට මුවා වී ප්‍රකාශ කළොත් ඒ වලට විරුද්ධව ආණ්ඩුවට ඇක්ෂන් එකක් එහෙම නැත්නම් ආණ්ඩුවට ඔහුට විරුද්ධව පියවරක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එළියට ඇහිලා ප්‍රකාශ කරන්න. එතකොට අපි අධිකරණයේදී ඒවා බලාගමු. ඔබ කියන සංඛ්‍යා ලේඛන නිවැරදිද වැරදිද කියන එක බලාගමු කියලා. නමුත් අද වෙනතුරුත් ඔය කියන කබීර් රෂීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් පිට ඔය කියන ගම්පොළ ප්‍රදේශයේ 1000ක් පමණ පිරිසක් මැරුණා කියන කතන්දරේ නම් තවමත් ප්‍රකාශ කර ඇති බවක් නම් අපි නම් දැක්කේ නැහැ. ඒ විතරක් නෙමෙයි අර මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල පවා ප්‍රකාශ කළ තිබුණා මහනුවර ප්‍රදේශයේ 500ක පමණ පිරිසක් අතුරුදහන් වී සහ මියගොස් ඇතැයි කියන එක. දැන් මෙහෙම බලන විට ගම්පොළ සහ මහනුවර ඒ ප්‍රදේශ දෙක තුල පමණක් ඔවුන් කියන ආකාරයට
1500ක් මියගොස් සහ අතුරුදහන් වී තිබෙනවා. ඉතින් එහෙම බලනකොට මේක ඊටමත් බරපතල තත්ත්වයක්. ඉතින් එහෙමනම් මේ කියන කරුණු නිවැරදිද? අන්න එතන තමයි අපිට මූලික ප්‍රශ්නය බවට පත් වී තිබෙන්නේ. ඉතින් එහෙම බලන විට මේ කියන පුද්ගලයන් දෙදෙනා මේ කරුණු මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ කාගේ සංඛ්‍යා ලේඛන අරගෙනද කියන එකත් අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා මම මෙහිදී ඊටමත් විශේෂයෙන් වැදගත්කමකින් යුතුව ඊටමත් වගකීමකින් යුතුව මේ මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන ඒ කියන්නේ මාතලේ නුවරඑළිය මහනුවර කියන ඒ තුන දිස්ත්‍රික් තුන කේන්ද්‍ර කරගෙන මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන කොතරම් පිරිසක් මියගොස් තිබෙනවද කොතරම් පිරිසක් අතුරුදහන් තිබෙනවද කියන එක ඔබට නිවැරදිව සංඛ්‍යා ලේඛන සහිතව මම ප්‍රකාශ කරනවා. අන්න එතකොට ඔබට අවබෝධ කර ගැනීමට පුළුවන් මෙන්න මේ ලක්ෂ්මන් කිරි ඇල්ල සහ මේ කියන කබීර් හෂීන් ප්‍රකාශ කරන සංඛ්‍යා ලේඛන නිවැරදිද කියන එක ඔබට නිවැරදි ආකාරයටම අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව දැන් මම ඔබට ප්‍රකාශ කරන්නම් මේ මහනුවර එහෙම නැත්නම් මහනුවර ප්‍රදේශයේ මෙන්න මේ මියගිය අයගේ ස්වභාවය කොහොමද කියලා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මහනුවර ප්‍රදේශයේ මේ ස්ත්‍රීන් පන්ද ඒ කියන්නේ කාන්තා පාර්ශවය කොතරම් මියගොස් තිබෙනවද කියලා. දැන් මහනුවර ප්‍රදේශයේ ළමා මරණ ඒ කියන්නේ ළමා කාන්තා මරණ පමණක් සිද්ධ වෙලා තිනවා 12 දෙනෙක්. ඒ කියන්නේ 12 දෙනෙක් මැරිලා තිනවා. ඒ වගේම වැඩිහිටි කාන්තාවන් මැරිලා තිනවා 41 දෙනෙක්. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය තුල ඒ කියන්නේ ළමා මරණ සිද්ධ වෙලා තින්නේ 2යි. ඒ වගේම වැඩිහිටි මරණ සිද්ධ වෙලා තින්නේ 15යි. ඒ වගේම ගම්පොළ ආසනය තුල ළමා මරණ ඒ කියන්නේ ළමා මරණ කිව්වට කාන්තා ගැහැණු ළමයි 4 දෙනෙක් මියගොස් තිබෙනවා. වැඩිහිටි කාන්තාවන් 39 දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ වගේම තෙල්දෙණිය ප්‍රදේශයේ ළමා ගැහැණු ළමයි 5 දෙනෙක් මියගොස් තිබෙනවා. 30ක් වැඩිහිටි කාන්තාවන් 30ක් මරණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ ළමයි 3 දෙනෙක් මැරිලා මියගොස් තිබෙනවා. ඒ වගේම වැඩිහිටි කාන්තාවන් 16ක් මියගොස් තිබෙනවා. අනිත් පැත්තෙන් හැටන් ප්‍රදේශයේ කිසිදු මරණයක් සිද්ධ වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ කියන ප්‍රදේශවල පිරිමි මරණ කොච්චර සිදු වුණාද කියලා තිබෙනවද කියන එක දැන් මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ අනුව මහනුවර ප්‍රදේශයේ පිරිමි දරුවෝ 14 දෙනෙක් මැරිලා තියෙනවා. වැඩිහිටි පිරිමි 38 දෙනෙක් මැරිලා තිබෙනවා. ඒ වගේම මාතලේ පිරිමි දරුවෝ 2 දෙනෙක් මැරිලා තිබෙනවා. වැඩිහිටි පිරිමි 9 දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගම්පොළ පිරිමි ළමයි 10ක් මරණයට පත් වෙලා තිබෙනවා. වැඩිහිටි පිරිමි 40ක් මරණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තෙල්දෙණිය ප්‍රදේශයේ එක ළමයෙක් මැරිලා තියෙනවා. වැඩිහිටි පිරිමි 27 දෙනෙක් මැරිලා තියෙනවා. ඒ වගේම නුවරඑළියේ පිරිමි ළමයි 4 දෙනෙක් මැරිලා තියෙනවා. වැඩිහිටි පිරිමි 29ක් මැරිලා තියෙනවා. ඒ වගේම හැටන් ප්‍රදේශයේ වැඩිහිටි පිරිමින් 2 දෙනෙක් මරණයට පත් වෙලා තිබෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි. දැන් මෙහෙදී මා ඔබට මෙහෙම බලන විට දැන් මේ මහනුවර දිස්ත්‍රික්කයේ තුල මහනුවර ප්‍රදේශයේ තුල පමණක් ළමා මරණ සමස්තයක් වශයෙන් සිද්ධ වෙලා තිබෙන්නේ 26ක් පමණයි. ඒ විතරක් නෙමෙයි වැඩිහිටි මරණ සිද්ධ වෙලා තියෙන්නේ 79යි. එතකොට මාතලේ දිස්ත්‍රික්කය තුල ළමා මරණ 4යි. ඒ වගේම වැඩිහිටි මරණ 24යි. ඒ වගේම ගම්පොළ ප්‍රදේශයේ ළමා මරණ 14යි සමස්තයක් වශයෙන් සියලු එකතුව වැඩිහිටි මරණ 79යි. ඒ වගේම තෙල්දෙණිය ප්‍රදේශයේ සමස්තයක් වශයෙන් 6 දෙනෙක් මැරිලා තියෙනවා. ඒ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන ළමයි ගැහැණු සහ පිරිමි ඒ වගේම ගැහැණු සහ කාන්තාවන් වැඩිහිටියන් සමස්තයක් වශයෙන් සියලුම මරණ සිද්ධ වෙලා තියෙන්නේ 57යි. ඒ වගේම නුවරඑළියේ කුඩා ගැහැණු ළමුන් සහ පිරිමි ළමයින් 7 දෙනෙක් මැරිලා තිනවා. ඒ වගේම ගැහැණු පිරිමි සහ දෙපාර්ශ්වයේ වැඩිහිටියන් 45 දෙනෙක් මැරිලා තිනවා. ඒ වගේම හැටන් ප්‍රදේශයේ වැඩිහිටියන් 2 දෙනයි. මේ තමයි සියල්ලම එකතුව. එහෙම බලන විට කුඩා ළමුන් සහ වැඩිහිටියන් සියලු දෙනාම ඔය කියන ප්‍රදේශවල මියගොස් තිබෙන්නේ 286ක් පමණයි. දැන් ඔබට අවබෝධ කර ගැනීමට පුළුවන් එහෙනම් කබීර් හසීම් සහ ඔය කියන ලක්ෂ්මන් කිරියල්ලලා විසින් කරන ලද ප්‍රකාශ කොතරම් නිවැරදිද කියන එක දැන් ඔබට අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි දැන් මම ඔබට ප්‍රකාශ කරන්නම් අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව කොපමණද කියන එක. එහෙම බලන විට ළමයි 6 දෙනෙක් මහනුවරින් අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වගේම වැඩිහිටියන් 26 දෙනෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වගේම මාතලෙන් 10 දෙනෙක් වැඩිහිටියන් අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වගේම ගම්පොලින් ළමයි දෙදෙනෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. වැඩිහිටි අය 24ක් අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ වගේම තෙල්දෙනියෙන් ළමයි දෙදෙනෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. වැඩිහිටියන් 14 දෙනෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. නුවර එළියෙන් ළමයි දෙදෙනෙක් අතුරුදහන් වෙලා තිනවා. වැඩිහිටියන් 27 දෙනෙක් අතුරුදහන් වෙලා තිබෙනවා. දැන් එහෙම බලන විට ළමයි 12 දෙනෙක් සහ වැඩිහිටියන් 101ක් අතුරුදහන් වී ඇති බවක් තමයි එම සංඛ්‍යා ලේඛන අනුව අපිට පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ. දැන් ඒ විතරක් නෙමෙයි දැන් මෙහිදී ඔබට අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. දැන් මේ සමස්තයක් වශයෙන් ගත් කල එතකොට මියගිය සමස්ත පිරිස මේ කියන ආකාරයට ඔය ගම්පොළ ප්‍රදේශයේ මිය ගොහලා තියෙන්නේ ඇත්තටම බලනකොට හරියට බලනකොට 93 දෙනයි මිය ගොස් තිබෙන්නේ. ඒ වගේම අතුරුදහන් වෙලා තිබෙන්නේ 26 දෙනයි. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ කබීර් හෂීන් ප්‍රකාශ කරා 1000කට පිරිසක් අතුරුදහන් වෙලා සහ මිය ගොස් කියලා. නමුත් මේ සංඛ්‍යා ලේඛන අනුව අපිට පැහැදිලිවම පෙන්눔 කරනවා එතරම් පිරිසක් අතුරුදහන් හෝ මිය ගිහිල්ලා නැහැ. ඒ ප්‍රදේශයෙන් 93ගේ මිය ගොස් තිබෙන්නේ 26යි අතුරුදහන් වෙලා තිබෙන්නේ කියන එක. ඒ විතරක් නෙමෙයි දැන් ලක්ෂ්මන් කිරියල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා මහනුවරින් 500ක් විතර මිය ගොස් සහ අතුරුදහන් වී ඇතයි කියලා. නමුත් මේ කියන සංඛ්‍යා ලේඛන අනුව මහනුවරින් මිය ගොස් තිබෙන්නේ 105 දෙනයි. අතුරුදහන් වී ඇත්තේ 30 දෙනයි. දැන් එහෙම බලනකොට දැන් ඒ සියල්ල එකතු කරලා බලන විට ඔබට වෙනවා 500ක ප්‍රමාණයක් මිය ගොස් නැති බවක් තමයි අපිට ඒ තුලින් පැහැදිලිවම පෙන්වුම් කෙරෙන්නේ. දැන් මෙහෙම බලන විට දැන් මේ ලක්ෂ්මන් කිරියල්ල සහ කබීර් හෂීන් කරන ලද ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියන එක තමයි අපිට මූලික වශයෙන් මේ තුලින් පැහැදිලිවම පෙන්වුම් කෙරෙන්නේ. දැන් මේ සංඛ්‍යා ලේඛන අනුව ඒ කියන්නේ මේ ඊයේ හවස ඒ කියන්නේ ඊයේ කියන්නේ දෙසැම්බර් මාස 7 වෙනිදා හවස 6 වෙනකොට ලබාගත් සංඛ්‍යා ලේඛන. මේවා පොලිස් බුද්ධියන් සහරා එහෙම නැත්නම් පොලිසිය හරහා නිවැරදි දත්ත සංඛ්‍යා ලේඛන ඇතුව ඉදිරිපත් කරන වාර්තා තමයි මේ මා ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ තුලින් පේනවා මුළු මධ්‍යම පළාතෙම මිය ගොස් තිබෙන්නේ සහ අතුරුදහන් වී ඇත්තේ 456 දෙනෙක් පමණයි. ඒ කියන්නේ සමස්තයක් වශයෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව 343යි අතුරුදහන් වී ඇති සංඛ්‍යාව 113යි. දැන් ඒ දෙක එකතු කරාට පස්සේ සමස්තයක් වශයෙන් මුදුළු මධ්‍යම පළාත තුලම ඒ කියන්නේ මාතලේ, නුවරඑළිය, මහනුවර කියන දිස්ත්‍රික් තුනෙන්ම මිය ගොස් සහ අතුරුදහන් වී ඇත්තේ 456ක් දෙනෙක් බවට මේ වන විට ලිඛිත සාක්ෂි ලැබී තිබෙනවා. ඉතින් ඒකෙන්ම අපිට අවබෝධ කර ගැනීමට පුළුවන් මේ සුම්බුන් විපක්ෂයේ ඉන්න මේ කබීර් හසීල්ලා ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ලලා මොනතරම් වැරදි මතයක්ද සමාජය තුල ඇති කරේ කියන එක. ඒකේ බලාපොරොත්තුව කුමක්ද කියන එක තමයි අපිට ප්‍රශ්න කරන්න තිබෙන්නේ. ඒගොල්ලන්ගේ එකම බලාපොරොත්තු උනේ මේ ආකාරයට මේ මහා විපතක් සිද්ධ වෙලා මේ විපත වළක්වා ගැනීමට කටයුතු කරේ නැහැ. ඒකෙන් මිනිස්සුන්ව මැරෙන්න ඇරියා. විශාල පිරිසක් මිය ගියා. මෙන්න මිය ගිය පිරිස මේ විදිහට කළා සමාජය තුල ආණ්ඩුව කෙරෙහි සමාජ මහා විවසනකාරී තත්ත්වයක් මේ විශාල වෛරයක් ඇති කරමින් කටයුතු කිරීම තමයි මේගොල්ලන්ගේ අභිප්‍රාය බවට පත් උනේ. නමුත් ඔබට සංඛ්‍යා ලේඛන ඇතුව පැහැදිලිව පෙන්වුම් කරනවා මේගොල්ලෝ මේ කරලා තිබෙන්නේ සම්පූර්ණ බොරුවක් කියන එක. ඒ විතරක් නෙමෙයි මේ සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව මේ වන විට මේ කියන විවසනයෙන් මුළු ලංකාවෙම මිය ගොස් තිබෙන්නේ 627 දෙනෙක් ලෙස තමයි මේ වන විට ගණන් බලා තිබෙන්නේ. ඒ වගේම අතුරුදහන් වූ ඇතිව තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති සංඛ්‍යාව 190ක් ලෙස තමයි අපිට පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඒ වගේම මම ඔබට තව දුරටත් ප්‍රකාශ කරන්න මේ විපක්ෂයේ අය නිරතුරුව තවමත් පහුගිය දවස්වලත් නිරතුරුව ප්‍රකාශ කරා විශාල පිරිසක් අනාථ වෙලා තිබෙනවා. ඔවුන්
ඔවුන්ට යන එනමන් නැහැ, කෑම් බීම් නැහැ, ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැහැ. ඒවා ලබා දීමට ආණ්ඩුව පැත්තෙන් කිසිම සූදානමක් නැහැ, උත්සාහයක් නැහැ. මේ දේශපාලන වශයෙන් කල්ලි කණ්ඩායම් ගහලා ඒගොල්ලෝ අනාථ කරලා තිබෙන්නේ අය කියලා මේ විදිහට විවිධ වූ ප්‍රචාරයන්, බොරු ප්‍රචාරයන් සමාජය තුළ ප්‍රචලිත කිරීමට මේ අවස්ථාවේ උත්සාහ කරන්න. නමුත් අපේ දත්ත සංඛ්‍යා ලේඛන අනුව අපිට පැහැදිලිව පෙන්눔 කරන්න පුළුවන් මේ විපතෙන් අනාථ වූ සියලුම දෙනාට ඒ විධිමත් ආකාරයෙන් මේ වන විට ඒ සහන කඳුරු වලට ඔවුන්ව ස්ථාපිත කරලා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ වන විට සහන කඳවුරු 439ක් තිබෙනවා ඔය කියන ප්‍රදේශයේ මධ්‍යම පළාතේ විතරක්. ඒ සියලු දෙනාම ඒ තැන්වලට තියෙනවා. ඒ කියන්නේ මහනුවර විතරක් සහන කඳවුරු 123ක් තියෙනවා. මාතලේ 42ක් තියෙනවා. ගම්පොළ 118ක් තියෙනවා. තෙල්දෙණියේ 47ක් තියෙනවා. නුවරඑළියේ 102ක් තියෙනවා. හැටන් ප්‍රදේශයේ 7ක් තියෙනවා. දැන් මෙන්න මේ සහන කඳවුරු වල තබාගෙන ආණ්ඩුව උපරිම ආකාරයට ඔවුන්ට අවශ්‍ය සහන සලසා දීලා තියෙනවා. කෑම බීම නවාතැන් පහසුකම් එතකොට ඒ ශාරීරික සුවතා අවශ්‍ය පහසුකම් වතුරද බෙහෙත්ද ඇඳුම් පැළඳුම්ද මේ එකී මෙකී නොකී සියලු දෙනාක්ම දාලා තියෙනවා. ආණ්ඩුව විතරක් නෙමෙයි මේකට මහජන සංවිධාන විවිධ ස්වේච්ඡා සංවිධානයේ මේ සියලු දෙනා අත්වල බැඳගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සියල්ලම ලබා දීමට තමයි මේ වන විට කටයුතු කර ඇති බවක් පෙන්වු කරන්නේ. ඒ වගේම මේ වන විට ඒ අවතැන් මාතලිය අවතැන් කඳවුරු වල 123 ඉන්නවා ළමා දරුවෝ. ඒ කියන්නේ දරුවෝ පමණක් ඉන්නවා 2578ක්. වැඩිහිටියෝ ඉන්නවා 7843ක්. ඒ වගේම මාතලේ කඳවුරු 42ක ළමයි ඉන්නවා 744ක්. වැඩිහිටියෝ ඉන්නවා 2885ක්. ඒ වගේම ගම්පොළ කඳවුරු 118ක ඉන්න ළමයි 4999ක්. ඒ වගේම වැඩිහිටියෝ 12430ක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි තෙල්දෙණියේ කඳවුරු 47ක 590ක් ළමයි ඉන්නවා. වැඩිහිටියෝ 6253ක් ඉන්නවා. ඒ වගේම නුවරඑළියේ වැඩිහිටියෝ කඳවුරු 102ක ඉන්නවා 12592ක්. ඒ වගේම හැටන් වල ළමයි ඉන්නවා 99ක්. වැඩිහිටියෝ ඉන්නවා 210ක් කඳවුරු 7ක. දැන් මේ සංඛ්‍යා ලේඛන සියල්ල බලන විට මේ මා කියන ආකාරයට මේ කඳවුරු 439 ළමයි ඉන්නෝ සමස්තයක් වශයෙන් මුළු සංඛ්‍යාව 9010ක් ඉන්නවා. ඒ වගේ මේ කඳවුරු වල වැඩිහිටියෝ 42215ක් සිටින බවට තමයි ඊයේ හවස් වන විට නිවැරදි සංඛ්‍යා ලේඛන සහ දත්ත අනුව අපිට පැහැදිලිවම පෙන්වුම් කිරින්නේ. ඉතින් එහෙම බලන විට අපි දන්නවා මේ යම්කිසි පුද්ගලයෙක් බොරුවක් කිව්වත් ප්‍රකාශ කළ යුත්තේ අඩු තරමින් ඒක යම්කිසි කාල පරිච්ඡේදයක් හෝ රඳා පවතින ආකාරයට. නමුත් එහෙම මේ විපක්ෂයට හැකියාවක් නැහැ. ඔහුම් යම්කිසි බොරුවක් ප්‍රකාශ කරත් පැය 24ක් යෑමට මත්තෙන් ඒක ලක් තැනම ලොප් වෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේ ආකාරයට මේ බොරු ප්‍රකාශ කරමින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? වෙන කුමක් අත නෙමෙයි. මොකද ආණ්ඩුව මේ අවස්ථාවේදී අවශ්‍ය සහන කණ්ඩායම් සමග ඒකාබද්ධ වෙමින් ඒ වගේම විදේශ රටවල අවශ්‍ය සහයෝගය ලබා ගැනීමෙන් ඒ වගේම ආධාර උපකාර ලබා ගැනීමෙන් මේ ආපදාව නිවැරදි ආකාරයට කළමනාකරණය කරමින් ජනතාව වැටි ඇති වලින් ගොඩ ගැනීම සඳහා උපරිම ශක්තිය ධෛර්යය යොදවා කටයුතු කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් එවැනි පරිසරයක් තුල මේ විපක්ෂයට ඒ අස්සේ ඇඟිලි ගහන්නටවත් අවස්ථාවක් පෙන්වුම් කෙරෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ එකම අභිප්‍රාය සහ ක්‍රියාවලිය බවට දැන් පත්වී තිබෙන්නේ කුමක්ද? මේ තත්ත්වය අඩපණ කරන්න, වැරදි මත සමාජය තුල ගෙන යන්න. ඉතින් එවැනි ස්වභාවයක් තමයි මේ කරන්නේ. ඉතින් අර මහදැන මුත්තයි ගෝලිය රොත්තයි වගේ කියන වගේ මේ කියන සජිත් ප්‍රේමදාසයි ඔහුගේ ගෝලිය රොත්තයි තනිකරම කරන්නේ මේ බොරු වපුරන්න තමයි මේ කියන්නේ. බොරු වපුරනකොට බොරු විදින ක්‍රියාවලියක් තමයි ඔහුන් තුලින් අපිට පැහැදිලිවම පෙන්눔 කරන්නේ. ඉතින් මේකෙන් අපිට පෙන්눔 කරන තවත් දෙයක් තමයි මේගොල්ලෝ මේ සෙල්ලම් කරන්නේ කා සමගද? මොකද රටක් එක්ක ජනතාවක් එක්ක සමාජයක් එක්ක වැටි ඇති මේ අවස්ථාවේ ඔවුන්ට අත දීලා ඔවුන්ව ගොඩනගන්න වෙනුවට මොහු කරන්නේ තවදුරටත් මේ රට ජනතාවත් අපහසුතාවට පත් කරන ක්‍රියාවලියක් තමයි විපක්ෂය තුලින් සිද්ධ කරන්නේ. අපි දැක්කා ඊයේ
ජනාධිපතිවරයා අර කුරුණෑගල සම්බන්ධීකරණ රැස්වීම ඇමතිට ගියා. එහිදී ඔහු ඉතාමත් දක්ෂ ලෙස තමන්ගේ මේ කාර්ය මණ්ඩලය මෙහෙයවමින් ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු ආණ්ඩුකාරවරු ප්‍රාදේශීය ලේකම්වරු ප්‍රාදේශීය ඒ කියන්නේ ඉඩම් ඒ වගේම විදුලි බලය ඒ වගේම වාරි මාර්ග ජලය භූවිද්‍යා කාර්යාංශය ඒගොල්ලෝ ගොඩනැගිලි පර්යේෂණ ආයතන ඒ කියන්නේ දුරකථන වලට සම්බන්ධ මේ සියලු දෙනා ගෙන්නමින් මේ විපතින් මේ ජනතාව මුදාගන්නේ කෙසේද ඊට අදාළ පහසුකම් සපයන්නේ කොයිද ඒ නිලධාරීන්ගේ විමසමින් අඩුපාඩු සොයමින් ඒ සියල්ල එකින් එකට කළමනාකරණයෙන් ඉතාමත් දක්ෂ ලෙස කටයුතු කරනු ලැබුවා අපි දැක්ක පැහැදිලිවම මුළු රටම දැක්ක මාධ්‍ය තුලින්. මොකද අපිට එතනින් දැක්ක හොඳ දුටු දෙයක් තමයි මොකද අපි දන්නවා මේ රනිල් වික්‍රමසිංහලා ඒ වගේම ඔය සජිත් ප්‍රේමදාසලා මහින්ද රාජපක්ෂලා දිලිත් ජයවීරලා ඔය කල්ලි කණ්ඩායම් නිතර ප්‍රකාශ කරන දෙයක් තමයි මේගොල්ලෝ මේ කෝඩුකාර කණ්ඩායමක් මේගොල්ලන්ට අත්දැකීම් නැහැ මේ වෙනි දෙයක් කළමනාකරණය කරන ක්‍රියාව දන්නේ නැහැ නිසා මේකට මේ අපි වගේ පරිණත මිනිස්සු දාන්න ඕන කියලා ඒගොල්ලෝ මේකට මේ අමුතු දෙයක් දෙන්න හදනවා. නමුත් අපි මේ අනුර කුමාර දිසානායක අපි දැක්කා මේ ආපදාවට ලක් වූ ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඔහුගේ දුක සැප හොයමින් ඔහුගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙමින් ඒ ප්‍රශ්න निराකරණය කරන්නේ කොසේද කියන කටයුතු කරනවා පමණක් නෙමේ මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ඒ රැස්වීම් වලදී අනුරාධපුරය මාතලේ මානුවර නුවරඑළිය කුරුණෑගල මේ සම්බන්ධීකරණ රැස්වීම් වලදී අපි දැක්කා ජනාධිපතිවරයාගෙනුත් බොහොම දක්ෂ ලෙස ඔහු තමන්ගේ මේ කෝඩුකාර හෝ ක්‍රමක්‍රියාවලියක් නෙමෙයි එතන දියත් වෙන්නේ බොහොම පරිණත පුජ්‍යලයක් බොහොම දැනුමින් අවබෝධයෙන් හැකියාවක් ඇති හොඳ බුද්ධියක් ඇති ඒ නිලධාරීන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න පුළුවන් ඒ ප්‍රශ්න වලදී ඒ ඊට අවශ්‍ය පිළිතුර ලබා දෙමින් කල යුත්තේ කුමක්ද කියන එක පහදා දෙමින් බොහොම දක්ෂ ලෙස ඒ වැඩ කටයුතු ක්‍රියාවලිය දියත් කරන බවක් තියෙනවා. ඒකෙන් තේරෙනවා අපිට මේ අනුර කුමාර දිසානායක කියන්නේ පළපුරුදු නැති කෝඩුකාරයෙක් නෙමේ හොඳ දක්ෂ පළපුරුද්දක් හැකියාවක් ඇති හොඳ නොලෙජ් එකක් ඇති පුද්ගලයෙක් ලෙස තමයි අපිට අපි කාටවත් දැකීමට හැකියාව තිබෙන්නේ. ඉතින් ඒක මේ කියන විපක්ෂයට දිරවා ගන්න බෑ. ඉතින් ඒක තමයි ඉතින් අපි ඒක නිසා අපි ඊයේ අර කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීත් අපි දැක්කා අර දයාසිරි ජයසේකරත් එතනට පැනලා එතන බාල්දියක් පෙරලලා මොකක් හරි අඩව්වක් අල්ලන්න තමයි උත්සාහ කරේ. නමුත් ජනාධිපතිවරයාගේ වචනයෙන් දෙකෙන් මිනිස්සයා පැත්තකටම විසි වෙලා ගියා. මෙතනදී මොකද මේ දයාසිරි ජයසේකර කියන මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට Tamanට ආරාධනා නැල්ලු අපිට එන්න කියන්න නැල්ලු අපිව කොන් කළලු අපිව සම්බන්ධ කරගන්න නැල්ලු. නමුත් ඒ වෙලාවේ ජනාධිපතිවරයාත් එහි හිටු වගකියුතු නිලධාරීන් පැහැදිලිව ප්‍රකාශ කරා විපක්ෂයේ අයට අපි දැන්වීම් කළා තිබෙනවා. නමුත් ඒගොල්ලෝ එන්නේ නැtei කියන එක පැහැදිලිව ප්‍රකාශ කරා. දැන් ඒකෙම පැහැදෙනවා එතනත් මේ දයාසිරි ජයසේකරලාගේ බොරුව අතේපත් වුණ බවක් තමයි අපිට පැහැදිලි වෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි බොරු දේවල් සමාජය තුළ වපුරින් මොකක් හරි වචනයක් දෙකක් කියමින් ඊට පස්සේ ඒ වචන දෙක ඒගොල්ලන්ට හිතවත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් රට ජනතාවත් කුලප්පු කරන ක්‍රියාවලියක තමයි දුන්නේ. නමුත් මෙවැනි අවස්ථාවක රට විපතටපත් වී ඇති අවස්ථාවක රටේ ජනතාවත් කුලප්පු කිරීම නෙමේ විපක්ෂයේ කාර්යභාරයේ විය යුත්තේ. ඒ වැටි ඇති ජනතාව නිවලා ඔවුන්ට ඒ පැත්ත ඒ වැටි ඇති තත්ත්වයෙන් නැගී සිටීම සඳහා අතහිත දීම තමයි තියෙන්නේ. නමුත් විපක්ෂය තුලින් අපිට ඒක පෙන්눔 කෙරෙන්නේ නැහැ. නිසා ආණ්ඩුව බර කරට අරගෙන වැඩ කරන බවක් තමයි අපිට දැන් පේන්නේ. ඒ නිසා ආණ්ඩුවට ජනතාවගේ උපරිම ප්‍රසාදය මේ අවස්ථාවේ හිමි වෙමින් තිබෙනවා වගේම විපක්ෂය තවදුරටත් විපක්ෂයේ වශයෙන්ම පවතින තත්ත්වයක් තමයි තිබෙන්නේ. එහෙමත් නැත්නම් එතෙන්නුත් තව අඩි දෙක තුනක් පස්සට ගිය බවක් තමයි පේන්නේ මේ විපක්ති දායක තත්ත්වය තුල. මොකද ජනතාව අවබෝධ කරගෙන සිටිනවා විපක්ෂය කියන්නේ මේ වැඩවලට අකුල් හෙන පුද්ගලයන් මිසක් මේ වැඩවලදී ආණ්ඩුවට කෙසේ වෙතත් ජනතාවටවත් උදව් කරන පිරිසක් නොවේ කියන එක තමයි ඔවුන්ගේ අවබෝධය බවට පත් වී තිබෙන්නේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත ඔබත් මේ පිළිබඳ දරන අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම අපගේ YouTube channel එක subscribe කරන සත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.